මේ වීඩියෝ එක මේ channel එකේ කරන පළවෙනි serious වීඩියෝ එක මම හිතන්නේ සමහරට අන්තිම එකත් වෙන්න පුළුවන් දාන්නේ නැහැ. ඉතින් කියන්නේ අපිත් එක්ක social media වල ඉන්න අය දන්නවා අපි දැන් කැනඩාවට ඇවිල්ලා ඉන්නේ. අපි එද්දි අපේ පූස දෙන්නෙක් හිටියා ජූනියර් සෙලීනා ඒ දෙන්නවත් අරගෙන ආවා. එතකොට ටික දෙනෙක් මේ මහා ගොඩක් කට්ටිය නෙමෙයි ටික දෙනෙක් අහලා තිබුණා කොහොමද ගෙනාවේ ඒගොල්ලන්ව කියන process එක ගැන. ඒක හැමෝටම මැසේජ් කර කර යවන්න බැරි නිසා තමයි හිතුවේ ඒක මේ වගේ වීඩියෝ එකකින් ඔයගලන්ට එක්ස්ප්ලেইন කරනවා කියලා. හරි. දැන් පළවෙනියටම අපි එන්නේ කැනඩාවට කියලා ඩිසයිඩ් කරාට පස්සේ ලංකාවේ pet relocate කරන්න කවුද කියන එක ගැන අපි හෙව්වා. ලංකාවේ 4-5 දෙනෙක්ම ඉන්නවා ඒ process එක කරන live cargo කරන කට්ටිය. එතකොට අපි හැම කෙනෙක්ටම කතා කරලා ඇහුවා මොකද්ද ඔයගොල්ලන් process එක ඔයගොල්ලෝ කොහොමද කරන්නේ මොනවද ඔයගොල්ලන්ගේ charges කියන එක ගැන idea එකක් ගන්න අපි කතා කරලා ඇහුවා. එතකොට ඒගොල්ලන් අපි ආවේ Nova Scotia වලට. Nova Scotia Halifax කියන පැත්තට තමයි අපි ආවේ. එතකොට අපි ඒ point එකේදී අපි හරියටම දැනගෙන හිටියේ නෑ අපි කොහෙද එයිද කියලා. එතකොට අපි සමහර අයගෙන් ගත්තේ කැනඩා වලට විතරයි quotation එක. හැබැයි ඊට පස්සේ අපි Halifax වලටයි එන්න කියන එක confirm වුණාට පස්සේ අර හැමෝගෙම ඒ හැම විදිහටම quotations ගත්තා. මෙතනටම ගේන විදිහට quotations අරගත්තා. එතකොට දැන් පළවෙනියටම කියන්න ඕන දේ තමයි ඒ ඉන්න 4-5 දෙනාගේ charges එක සමාන වෙන්නේ නැහැ. සමහර අයගේ charges ගොඩාක් වැඩි, සමහර අයගේ ගොඩක් අඩුයි, සමහර අයගේ mid range එකේ තියෙනවා. ඉතින් එතකොට ඔයාලා කැමති එහෙම අර ගොඩක් වැඩි charge කරන කෙනෙක් ළඟට යන්න නම් ඒක ඔයගොල්ලන්ගේ choice එක. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගොඩක් අඩු charges දෙන අයගේ අපි බලන්න ඕනේ ඇයි ඒගොල්ලන්ගේ එච්චර අඩු කියලා. අපිට ඒ වගේ කෙනෙක් හිටියා අපි ඒක ගැන හොයලා බැලුවා මෙයා මෙච්චර charges අඩුවෙන් දෙන්නේ. එයා මාර විදිහට කියවනවා. කතා කරනවා, explain කරනවා හැම. හැබැයි පස්සේ හොයලා බලද්දී හරියට ඒ වැඩේ කරන කෙනෙක් නෙමෙයි. ඒක නිසා තමයි මම කිව්වේ අපි ගොඩක් careful වෙන්න ඕනේ. මොකද petsලා ඇති කරන කට්ටිය දන්නවා petsලා කියන්නේ ළමයි වගේ කියලා. ඉතින් ඒගොල්ලන්ව ඔයගොල්ලන් ඇති කළාට පස්සේ වෙන රටකට යනවා නම් ඒ දාලා එනවා කියන එක කොච්චර දුකයිද කියන එක දන්නවා. එතකොට ඔයගොල්ලන් ඒගොල්ලන්ව ගේනවා කියලා කියන ඔයගොල්ලෝ යන රටට ඒකත් ලොකු රිස්ක් එකක්. ඒ රිස්ක් එක අරගෙන තමයි ඔයගොල්ලෝ අරගෙන එන්නේ. ඒ නිසා ඒ වැඩේ කරන්න ඕනේ හොඳ කෙනෙක්ට දීලා තමයි වැඩේ කරගන්න ඕනේ. කොහොම හරි අපි දැන් අන්තිමට අපි එන්නේ Halifax වලට කියලා ඩිසයිඩ් කළාට පස්සේ දැන් අපිට ඉක්මනට අපිට හොයාගන්න ඕන අපි කාත් එක්කද මේ වැඩේ කරන්න යන්න කියන එක. මොකද අපිට කැට්ස්ලා දෙන්නෙක් හිටියා අපිට අපේ වැඩ තිබුණා අපිට බබෙක් ඉන්නවා එයාගේ වැඩ තියෙනවා ගොඩක් තිබුණා කරන්න බොහොම සීමිත කාලෙකින්. ඒ නිසා අපිට ඉක්මනට ඩිසයිඩ් කරන්න ඕන අපි කාත් එක්කද යන්න කියන එක. ඒත් එක්කම මම කියන්න ඕනේ මගේ කැට්ස්ලා දෙන්නටම හොස්පිටල් එකක් තිබුණා ලංකාවේදී. ඒගොල්ලන්ගේ වැක්සින් වලට ඒගොල්ලන්ගේ ට්‍රීට්මන්ට් වලට ගිය ඒ පෙට් වෙට් කියන හොස්පිටල් එක කලින් තිබුණේ නාහිමිට දැන් තියෙන පොලිස් පාක් වල. එතකොට මේ දෙන්නට ડોක්ටර් කෙනෙක් හිටියා. එතකොට අපි ડોක්ටර්ට කතා කළා කිව්වා ડોක්ටර් අපි මෙහෙම අපි රට යන්න ඉන්නේ. මේ දෙන්න අපි අරගෙන යනවා කොහොම හරි. එතකොට මොන හරි යාගෙන් ගන්න පුළුවන් ඉන්ෆර්මේෂන් කියන එක බලද්දී ડોක්ටර් කිව්වා හොස්පිටල් එකකිනුත් ඒ වැඩේ කරනවා. ඒ කරන කෙනාව හම්බ වෙලා බලන්න කියලා. ඉතින් ඊට පස්සේ අපි ඒ පෙට් හොස්පිටල් එකේ ඒ pet relocate කරන කෙනාව හම්බෙලා බැලුවා. පස්සේ හම්බෙලා කෙනා අපි යට ඊමේල් එකක් දැම්මේ. ඊමේල් එකක් දැම්මට පස්සේ හොස්පිටල් එකේ සයිඩ් එකෙන් කරන්නේ ඔක්කොම ડોකියුමන්ටේෂන්. ඒ කියන්නේ මේගොල්ලන්ව නිකන් ගෙනියන්න බෑ. මෙයාලා මයික්‍රොචිප් කරන්න තියෙනවා. තව වැක්සින් දෙන්න තියෙනවා. වර්ම් ටැබ්ලට් ඒවා තියෙනවා. ඊට පස්සේ ડોකියුමන්ටේෂන් එකක් ගන්න තියෙනවා ලංකාවේ ඇනිමල් මොකක් හරි ප්ලේස් එකකින් මට ඇත්තට මේකේ නම මතක නැහැ. එතකොට ඒ ડોකියුමන්ටේෂන් ටික කරන ඒ වැඩේ තමයි හොස්පිටල් එකේ සයිඩ් එකෙන් වෙන්නේ. හැබැයි ඒගොල්ලෝ අර කාගෝ කරන අයත් එක්ක වැඩ කරනවා. එතකොට ඒගොල්ලන් අපිට ඉන්ට්‍රොඩියුස් කළා එහෙම ප්ලේස් එකකට. ඒ ප්ලේස් එක තමයි ලංකා pet relocations කියලා ප්ලේස් එක. ඒකේ අපිට කන්ටැක්ට් කරන්න හම්බුනේ මහානාම කියලා කෙනෙක්. එතකොට එයත් එක්ක තමයි ඉරෝෂන් මහානාම. එතකොට එයත් එක්ක තමයි throughout the journey අපිට වැඩ කරන්න තිබුණේ. මොකද අපි ඩිසයිඩ් කළා අපි pet එකයි මෙයාලයි එක්ක ඒ වැඩේ කරගන්නවා කියන එක. එතකොට ලංකාවෙන් Halifax වලට කැට්ස්ලා දෙන්නෙක් ගෙනාලා තිබුණා ෆස්ට් ටයිම් තමයි මේක. අපේ ජූනියර් සෙලීනා තමයි ෆස්ට් ටයිම් ලංකාවෙන් ඇවිල්ලා තියෙන්නේ Halifax වලට. ඒ නිසා ඉරෝෂන්ලටත් ඒගොල්ලන් දැනගෙන ඒ කියන්නේ ඒගොල්ලන් දැනගෙන හිටියේ නැතුව නෙමෙයි. එයාලා දන්නව කරන්න ඕන එක. හැබැයි මෙහෙ තියෙන සිටුේෂන් එක මොකක්ද කියන එක ගැන හරියට දැනගෙන
දැනගෙන හිටියේ නැති නිසා ඒගොල්ලන් අපෙන් ටික කාලයක් ඉල්ලුවා ඒ ඉන්ෆර්මේෂන් ටික ගන්න. ඊට පස්සේ අපිට මුලින්ම පෙට් එකේ කෙනුයි ඉරෝෂණී මුලින්ම කියපු දේ තමයි ටිකට්ස් බුක් කරන්න, අපේ ටිකට්ස් බුක් කරන්න, ඒකත් එක්ක මෙයාලගේ ටිකට්ස් ටික බලා ගන්න පුළුවන් කියලා. මොකද ඒ පොයින්ට් එක වෙද්දී කියන්නේ සමහර අය දැනටමත් දන්නව ඇති පෙට්ස්ලා ගේන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. එකක් ලයිව් කාගෝ විදිහට ගේන්න පුළුවන්, එහෙම නැත්නම් වාටර් කැරියර් එකේම අරගෙන එන්න පුළුවන්. ඒ වගේ ගොඩක් විදි තියෙනවා. හැබැයි මේගොල්ලන් එහෙම අපිත් එක්කම අපේ ෆ්ලයිට් එකේම අරගෙන එන්න විදිහක් තිබුණ නැහැ. මොකද අපිට එන්න තිබුණ ෆ්ලයිට්ස් ගාන වැඩි. අපි ලංකාවෙන් තව තැනකට ඇවිල්ලා එතනින් තව තැනකට ගිහිල්ලා එහෙම තමයි එන්න තිබුණේ. ඒ නිසා එහෙම අර ෆ්ලයිට්ස් මාරු වෙන නිසා එහෙම එකටම අපිත් එක්ක ගේන විදිහක් තිබුණ නැහැ. කොහොම හරි දැන් එයාලා කියපු විදිහට අපි ටිකට් බුක් කළා. අපිට ටිකට් බුක් කළාට පස්සේ අපි ෆ්ලයි කරන දවසකට පස්සේ තමයි පෙට්ස්ලට එන්න තිබුණේ. එතකොට එහෙම කොහොම වුණත් අපි එනවා වගේ එක දිගට ඒගොල්ලන්ට එන්න බෑ. මෙයාලා තැන් වල නැවතිලා රෙස්ට් කරලා එන්න ඕනේ. එතකොට නැවතින ප්ලේසස් වලදී ඒගොල්ලන්ට තියෙනවා පෙට් හොස්ටල් කියලා. මම මේක එක්ස්ප්ලেইন කරන්න ඔයගොල්ලන් කියන බය වෙන්න පුළුවන් නේ මේගොල්ලෝ කොහොමද තනියම එන්නේ එහෙම කියලා. ඒක නිසා තමයි මේක එක්ස්ප්ලেইন කරන්නේ. එතකොට මෙයාලගේ ෆ්ලයිට්ස් හැදිලා තිබුණේ ලංකාවෙන් දෝහා වලට ගිහිල්ලා දෝහා වලින් ටොරොන්ටෝ ඇවිල්ලා ටොරොන්ටෝ වලින් හැලිෆැක්ස් වලට එන්න. එතකොට මේගොල්ලෝ ලංකාවෙන් දෝහා වලට ගියාට පස්සේ ඉතින් පැය 12ක විතර ඒගොල්ලන්ට රෙස්ට් කරන පීරියඩ් එකක් තිබුණා. ඒ පෙට් හොස්ටල් එකට වෙලා. එතකොට මේ පෙට් හොස්ටල් එකේදී ඒගොල්ලන්ට කැම දෙනවා, මෙයාලා බලා ගන්නවා, මෙයාලගේ බොක්සස් ඔක්කොම ක්ලීන් කරනවා, ඒ ටික ඔක්කොම කරනවා. හරි. ඊට පස්සේ අපිට තිබුණ ලොකුම වැඩේ තමයි මෙයාලට ක්‍රේට්ස් ගන්න එක. ක්‍රේට්ස් කියලා කියන්නේ මේගොල්ලන්ම ගෙනියන ලොකු කූඩුවට. එතකොට ඒ කූඩුව මෙයාලගේ දිග එක්ක බලලා තමයි ගන්නවා. එතකොට අපේ එක පූසෙක් හිටිය ටිකක් ලොකුයි. එයා කිලෝවටක් විතර ලොකුයි, එයා දිගයි. ඒ නිසා එයාට ටිකක් ලොකු ක්‍රේට් එකක් ගන්න උනා. එතකොට එයාට ගත්ත සයිස් එකෙම අපි අනිත් එක්කෙනාටත් ගත්තා. එතකොට අපි ක්‍රේට්ස් හොයද්දී ලංකාවේ ඒ පොයින්ට් එකේදී ක්‍රේට්ස් තිබුණේ නැහැ අතරම. ගොඩක් අඩුයි, ගොඩක් ගණන් 80000ක් 90000ක් ඒ වගේ ලොකු ගණන් වල ක්‍රේට්ස් තිබුණේ. ඊට පස්සේ අපිට එක්කෙනෙක්ව හම්බ වුණා. එයා හිටියේ මට මතක විදිහට ගම්පහ පැත්තේ, වේයන්ගොඩ හරි ඒ වගේ පැත්තකට හම්බ වුණේ. ඒතර එයාගෙන් තමයි අපි ක්‍රේට්ස් ගත්තේ. මේ ඔක්කොම අයගේ නම්බර්ස් ටික අපි දෙන්නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඒතර ඔයගලන්ට කතා කරලා බලන්න පුළුවන්. එතකොට එයාගෙන් ක්‍රේට්ස් ගත්තේ අපි. හැබැයි අපි එයාගෙන් ක්‍රේට්ස් ගත්තට අපිට ඒ ක්‍රේට් එක යූස් කරන්න බැරි වුණා. රීසන් එක තමයි දැන් අපි මේගොල්ලන්ව ගේනකොට ෆ්ලයිට් චේන්ජ් වෙනවා. එතකොට ඒ එක ෆ්ලයිට් වල කියන්නේ හිතන්නකෝ දැන් අපි මුලින් අරගෙන යන්නේ ඒගොල්ලන්ව ශ්‍රී ලංකන් එයාලයින්ස් එකෙන් නම් අපව කැනඩාවට ආවට පස්සේ ගේන්නේ ඒගොල්ලන්ව එයා කැනඩා එකෙන් නම් එයාලගේ තියෙන රූල්ස් වෙනස්. එතකොට ඒ වගේ මෙයාලව කැනඩාවට ගෙන් ටොරොන්ටෝ වලට ආවට පස්සේ ටොරොන්ටෝ ටු හැලිෆැක්ස් ගේන්න තිබුණේ මට මතක විදිහට එයා කැනඩා ෆ්ලයිට් එකක එයාලගේ රූල්ස් විදිහට අපි කලින් පර්චේස් කරපු ක්‍රේට් එක මැච් වෙන්නේ නැහැ. ඒ නිසා මේගොල්ලන්ට වෙනම ක්‍රේට්ස් වගේ හොයන්න ඕන. ඒතර ඒ ඔක්කොම දේවල් අපිට කරලා දුන්නේ රෝෂන්. ඒගොල්ලන් මාරේද මහන්සි වුණා මේගොල්ලන්ට ක්‍රේට්ස් හොයලා දෙන්න. එයා කියන බිල්ඩින් ප්ලේස් එකකට ගිහිල්ලා ඒ කම්බි ගලවලා ඒගොල්ලන්ට අර ෆ්ලයිට් එකේ ඉල්ල තියෙන විදිහට මැච් වෙන්නේ කම්බි සෙට් කරලා ඒ ඔක්කොම කරේ ඒගොල්ලෝ මාරම සපෝටිව්. මේ කියන්නේ හොස්පිටල් එක වෙට් එක ඉරෝෂන්ලා ඒ ටීම්ස් දෙක බුදුම විදිහට සපෝට් කළා අපිට මේ දෙන්නව ගේන්න. එතකොට මම කියන්නම් අපිට ෆ්ලයි කරන්න තිබුණේ 25 වෙනිදා. එතකොට 24 වෙනිදා වෙද්දි තමයි මේගොල්ලන්ගේ ජුනියර්ගේ සෙලිනාගේ ඩොකියුමන්ටේෂන් පාර්ට් එක කරන්න තිබුණේ. ඒ කියන්නේ දවස් මේගොල්ලෝ ෆ්ලයි කරන්න තිබුණේ 26 වෙනිදා අපිට දවසකට පස්සේ. දවස් දෙකකට කලින් අපි යන්න කලින් ඒගොල්ලන් ඩොකියුමන්ටේෂන් ටික කරන්න තිබුණා. එතකොට ඒ පොයින්ට් එක වෙද්දි මේ දෙන්නම මයික්‍රොචිප් කරලා තිබුණේ. ඒ කලෙත් පෙට් එකෙන්මයි. හැබැයි කැනඩාවට එන්න ඇත්තට මයික්‍රොචිප් කරන්න ඕන නැහැ. හැබැයි සමහර එයාපෝට්ස් වලින් රිජෙක්ට් කරනවලු. එතකොට ඒ රිස්ක් එක ගන්න බැරි නිසා තමයි අපි ඒ දෙනවා මයික්‍රොචිප් කළේ. අනිත් එක මම කලින් මෙන්ෂන් කළානේ ක්‍රේට්ස් වල ඉෂුව එකක් ආවා කියලා. එතකොට ඕගොල්ලන් ඒක කන්සිඩර් කරන්නේ නැතුව ඒක ගණන් ගන්නේ නැතුව තියෙන ක්‍රේට් එකෙන් දාලා එව්වොත් වෙන රිස්ක් එක තමයි ඒ එයාපෝට්ස් වලට ආවට පස්සේ ඒගොල්ලෝ ඒක බාර ගන්නේ නැතුව ආපහු සමහරවල් මන් දන්නේ හරවල එවනවද කියලා. එහෙම නැති වුණොත් පෙට්ලා ටික එතන හිර වෙනවා. ඒ එයාපෝට් එකේ හිර වෙනවා. ඒගොල්ලන්ව රිලීස් කරන්නේ නැහැ.
ඊට පස්සේ දැන් මම කලින් කිව්වා වගේ මේගොල්ලන්ගේ ડોකියුමන්ටේෂන් පාර්ට් එක තිබුණා. එතකොට අපි ඒගොල්ලන්ව එක්කගෙන ගියාට පස්සේ හොස්පිටල් එකේ එතන වර්ම් ටැබ්ලට් එක දීලා ටැබ්ලට් එකක් හරි ඉන්ජෙක්ෂන් එකක් මට ඇත්තටම හරියට මතක නැහැ. ඒක දීලා ඒගොල්ලන් මේ ડોකියුමන්ටේෂන් පාර්ට් එක කරන්න අපිත් එක්කම එක්කගෙන ගියා ඒ ලංකාවේ තියෙන සෙන්ටර් එකට. ඊට පස්සේ එතන ඉන්න ડોක්ටර් කෙනෙක් මේ දෙනවා ටක් ගාලා බලලා පෙත්සා දෙනවා අපිට දුන්නා. එතකොට අපිත් එක්ක ගියේ ඒ රාෂා කියන ගර්ල් තමයි අපිත් එක්ක ගියේ. එයා තමයි පෙට්‍රෙට් එකේ ඒ රීලොකේෂන් පාර්ට් එක කළේ. අපි කරපු කාලෙදී දැන් වෙනසලා දන්නේ නැහැ. ඊට පස්සේ එයා ඒ දවසේම ඉඳලා ඒ ડોකියුමන්ටේෂන්ස් ටික රෙඩි වුණා පස්සේ අරගෙන එන්න තිබුණේ. ඊට පස්සේ අපි කළේ දැන් අපි එදා දවසේ රෑ තමයි ෆ්ලයි කරන්න තිබුණේ. අපි මේ දෙන්නව ගෙනල්ලා පෙට්‍රෙට් එකේම බෝඩ් කළා. එතකොට ඒ බෝඩ් කරන පොයින්ට් එකේදී මෙයාලගේ ඒ ෆ්ලයි කරන්න අවශ්‍ය ක්‍රේට්ස් දෙකක් දීලා තිබුණා හොස්පිටල් එකට. ඒකත් එක්කම මෙයාලට ඒ ෆ්ලයිට් එකේදී අවශ්‍ය වෙන කෑම දෙන්න ඕනේ. අපි දෙන්න ඕනේ. කියන්නේ ඒගොල්ලන්ට යද්දී ඒකේ තියෙනවා කකා යන්න පුළුවන් සිටුේෂන් එකක් තියෙනවද නැද්ද කියන දන්නේ නැහැ. ඒ වුණාට ඒගොල්ලෝ බෝල් එකක් එක්ක කෑම ඉල්ලනවා. වැඩිපුර කෑම බෑග් එකක සීල් කරලා දාලා දෙන්න කියලා කියනවා. මොකද එයාපෝට් එකකින් නවත්තපු ගමන් ස්ටාෆ් ඇවිල්ලා ඒගොල්ලන්ට කෑම දෙනවා. ඒගොල්ලන්ගේ කූඩුව සුද්ධ කරනවා. ඒ ඔක්කොම දේවල් කරනවා. මොකද මේ හැම දෙයකටම තමයි ඔයගොල්ලෝ පේමන්ට් එක කරන්නේ. ඊට අමතරව මේගොල්ලන්ට දෙන්න තිබුණා වෝටර් බොටල් එකක්. ඒක මේ අපි දෙනවා වගේ මේ සාමාන්‍ය වතුර බොන විදිහ එකක් නෙමෙයි. මම හිතන අපි ළඟ තියෙනවා ඒවා තාම එහෙම වුණොත් මම දාන පික්චර් එකක්. ඒකට ඔයගොල්ලන්ට අන්ඩර්ස්ටෑන්ඩින් කරන කොයි වගේ වෝටර් බොටල් එකක්ද ගන්න ඕනේ කියලා. එතකොට ඒ වෝටර් බොටල් එක ලංකාවේ හැමතැනම අවైలබල් නැහැ. ඔයාට ඒක ගන්න ඕන නම් දැන් නම් පෙට්‍රෙට් එකේ තියෙනවා. පෙට්‍රෙට් එකෙන් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. එතකොට මම කියන්න ඕනේ දැන් මම කිව්වා වගේ අපිට තිබුණේ 24 වෙනිදා රෑ කියන්නේ 25 පාන්දර ෆ්ලයිට් එකක් තිබුණේ. ජූනියර්ටයි සෙලිනාටයි තිබුණේ 26 වෙනිදා ෆ්ලයිට් එකක්. එතකොට ඒගොල්ලෝ අපිට වඩා කාලයක් රෙස්ට් කරනත් නිසා යාලා එනකොට මට මතක විදිහට 28 වෙනිදා වගේ වුණා. ටිකක් දවස් ගියා දවස් දෙකමාරක් විතර ගියා. එතකොට අපි ඇවිල්ලා මේ සෙටල් වෙලා මේගොල්ලන්ට අවශ්‍ය දේවල් අරගෙන ලිටර් බොක්ස් ඒ වගේ දේවල් අරගෙන අපි රෙඩි වෙලා හිටියේ මේ දෙන එනකම්. ඒ එද්දී ලංකාවයි කැනඩාවයි ටයිම් ඩිෆරන්ස් එකක් තිබුණා 8.5 hours විතර. ඒ කියන්නේ මම කියන්න ඕනේ ඒගොල්ලන් කියන්නේ රාෂා from Petret and Roshan ඒ ටීම් එකම අපි කොයි වෙලාවක කතා කළත් අපි කෝල් කළත් අපි මෙසේජ් කළත් ඒගොල්ලෝ හැම තිස්සෙම රෙඩි වෙලා හිටියා අපිට ආන්සර් කරන්න. එතන රික්වයර්මන්ට් එකකුත් අනිත් එක තියෙනවා. මම නම් ඕන මේ සිටුේෂන් එක හස්බන්ඩ් තමයි ඕන විදිහට හිටියේ. අපි කලින් ඇවිල්ලා ඉන්න ඕනේ පෙට්ස්ලා එද්දි ඒ ડોකියුමන්ට්ස් දෙන්න ඕන. අපි මෙහෙ ඇවිල්ලා අපේ තියෙන ඒ ડોකියුමන්ට්ස් ටික සබ්මිට් කරන්න ඕනේ. නැත්නම් අපිට පෙට් කෙනෙක්ව මෙහෙට අරගන්න විදිහක් නැහැ. ඉම්පෝට් කරන්න විදිහක් නැහැ. ඒ නිසා ඔයාලා කවුරු හරි එහෙම පෙට් කෙනෙක්ව ගෙන්න ගන්න ඉන්නවා නම් ඔයාලා කලින් ගිහිල්ලා තියෙන්න ඕනේ. දවසකට හරි කලින් ගිහිල්ලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලත් එන්නේ ඒගොල්ලන්ගේ එක්කම නම් හරි ඔයාලා එන්නේ ඒගොල්ලන්ගේ පස්සේ හරි නම් වෙන කෙනෙක්ගේ ඇඩ්‍රස් ඒගොල්ලන්ගේ ඩීටේල්ස් එහෙම අර ඉම්පෝට් කරන්න පුළුවන් විදිහේ පුද්ගලයෙක්ගේ ඩීටේල්ස් දීලා තියෙන්න ඕන. ඉතින් ඒ වගේ ගිහිල්ලා එහෙම ජර්නි එකක ගිහිල්ලා මේ දෙන්න ආවා දැන් 28 වෙනිදා මේ දෙන්න කොහරි ආවා. කැනඩාවල පෙට් රීලොකේට් කරන අය යුරෝෂන්ල කන්ටැක්ට් කරලා දුන්න අය තමයි අපිට කතා කළේ. කතා කරලා කිව්වට වඩා කලින් පොඩ්ඩක් පැක් විතර කලින් ඒගොල්ලම ගෙනාවා. ඒත් ඉතින් ජූනියර්ව චුට්ටක් කෙට් වෙලා තිබුණා. මොකද අර එන ස්ට්‍රෙස් එක එහෙම ඒගොල්ලන්ට බලපාන නිසා වෙන්න ඇති කාලා අඩුවෙන් හරුවක් කරන නිසා චුට්ටක් කෙට් වෙලාගේ තිබුණා. ඊට සාවට පස්සේ ඒගොල්ලන් දැන් අපිව දැක්කා. ඊට පස්සේ ඒගොල්ලෝ පොඩ්ඩක් කම්ෆර්ටබල් වුණා. ඊට පස්සේ මුළු ගේ වටේම ඇවිත් තියෙන අලුත් තැනක් ඒගොල්ලන්ට අලුත් දෙයක්. ගේ වටේම ඇවිදලා ඊට පස්සේ පොඩ්ඩක් දවස් දෙකක් විතර යද්දි හොඳටම සෙටල් වුණා. මේ ඉන්නේ සෙලිනා. මම ජූනියර්ගේ ෆොටෝස් ටිකක් දාන්නම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ දෙන්න ලංකාවේ ඉඳන් කැනඩා වලට ආවේ. ඉතින් දැන් මම ෂෙයා කළේ අපේ එක්ස්පීරියන්ස් එක. මේක ස්පොන්සර්ඩ් වීඩියෝ එකක් නෙමෙයි. අපි කොහොමද අපේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියන එක තමයි මම ඔයගලන්ට ෂෙයා කරගත්තේ. ඔයාලට තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් Instagram එකට මෙසේජ් එකක් දාන්න. මම ඔයාලට පුළුවන් විදිහට උදව් කරන්න. Facebook එකේ නම් මම මෙසේජස් බලන ඇත්තටම අඩුයි. ඒ නිසා පුළුවන් නම් ප්‍රශ්න තියෙන කට්ටිය Instagram එකට මෙසේජ් එකක් දාන්න. එච්චරයි. බයි.